කොහෙන්ද පාක් කරන්නේ යාර? පාඩ කායකින් විදියක් නැහැ නේද? අපි දෙන්න කතාවනේ. අපේ එකේ ළඟින් පාක් කරා. කොහෙන්ද ටික? මගේ වචනයද පවසන්න ඕනා කොහොමද පවසන්නේ ආශා නුඹේ සුසුමක් පවා සුවඳගේනා තව ඉවසන්න නේ හිතට සිතේ වෙනවද? වීඩියෝ වෙනවද? ඔව්. ඉතින් දන්නවද නංගිට? මාව ගන්න ඕනේ නෑ නේද? එතකොට ඔයාව ගත්තා මං. ඔව් ඉස්සර ඔයාව ගත්තා. ගත්තා. එක රවුම ගොඩම ඊළඟට අයියෝ යම්මේ. දැන් අර හෝන් එකෙන් තමයි දැනගත්තේ ග්ලාස් අර රස්නෙට අපි ඔක්කොම මේව කරන්නේ නැහැ. ඉස්සර වංගු දැම්මනේ තියුනේ. ඔන්න ඉතින් අද කාන්තා දිනේ වගේ තමයි. පරිස්සමින්. ඔව් ඒක තමයි. මෙහෙල වෙන එක ලේසි ඇතින්. ඔව්. හෙට වඩා. දානවා කියන්නේ මෙහෙ අර වංගුව ෂෝ දාගෙන ඌ ටික ඩිලීට් වෙනවා ඔක්කොම නැත්තම් ඈ. ඒ ඉඳලා රිද්වා හොදට YouTube ගන්න කෙනෙක් කියලා. එක්ක යනකොට ෂෝ දාගෙන අපි නැතත් කමන්න. අන්තිමට රිද්මා විතරයි ගියේ කියන තැනට ගේන්න ඔකේ ඇති. හිරුණි ප්‍රියයි ආවේ නෑ. නෑ. යාළුවෝ පටන් ගන්න තනියම? මේ ගමනක් ඩයිවර් නෝනා ඩයිවර් නෝනා එළිබෑ වේදා නැතුව ගනින් පුතේ. මම ඔලස්සන්ට වීඩියෝ එක ගන්න. අනේ මචං ආවේ නම් දාන්න එපා. පොලිසියෙන් ඉන්නේ මොකක් කර ෆෝන් එක ගන්න හරි මගේ බෑග් එකත් ගන්න ඕනේ හෑන්ඩ් බෑග් එක හෑන්ඩ් බෑග් එක කිව්වද මේ අපේ කවුද මිස්ටර් ප්‍රියන්ත කිව්වද වතුර තියෙනවා ළමයි අයිබෝවන් කොහොමද අදාවා මගේ යාළුවා දෙන්නෙක් එක්ක කොහොමද තුන්දෙනා තුන් පැත්තකින් ගිමු අපි ආවා 11 එකට මට බඳින්න බෑදෙන් තාම 27යි නෙබං හැබැයි ඔය මට මනාපනම් බං අපි චූඩු දාලා යන් මේ තිරිකලේ බං ඔය මට මනාපනම් බං හවසට කැන්දන් යන්නම් අපි චූඩු දාලා යන් මේ තිරිකලේ බං හොඳයිනේ අපිට රිසර්ච් කරලා තියෙනවා නිකන් මම මැදින් ඉන්න දෙන්නගේ නේද ආයුබෝවන් කියලා පිළිගන්නවා රිද්මා පිලපිටිය මගේ YouTube channel එකට. දැනටමත් ඔයාලා thumbnail එක දැක්කනම් දන්නවා අද මගේ හොඳම යාළුවෝ දෙන්නත් එක තමයි මම මේ එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න පළවෙනි වතාවට තමයි මගේ YouTube channel එකෙන් ඒ දෙන්නව එක් කරන් ඉන්නේ. කෙලින්ම පයින් පාරක් ගාම ගම ඇවි මම විතරයි බේරෙන්නේ
මුලින්ම කියන්නකෝ ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුවේ එකෝ ලේක් හොටෙල් එක. ඉතින් ඔයාලා මගේ කලින් vlogs බලලා තියෙනවනම් දන්නවා මම පොළොන්නරුවේ ගියොත් අනිවාර්යයෙන්ම එකෝ ලේක් හොටෙල් එකට යනවා. මොකද ඒක හරිම ලස්සනයි. වැවේ තමයි මේ හොටෙල් එකේ කොටසක් ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒක හරිම විශේෂයි. හරිම ලස්සන තැනක තමයි මේ හොටෙල් එක ඉදි කරලා තියෙන්නේ. නේ නේ ඉතින් ඔයාලට ඇහුණද මම මේ වෙලාවේ මොනවද කියන්නේ කියලා? මං කිව්වේ ඔඩ තාම ඉන්නවා. හස්බන්ඩ්ලාගේ ඔළුව කනුවට අමතරව රස කෑමක් මෙතනින් තියෙනවා නම් මෙන්න මේක බලලා ඔඩ කරන්න කියලා. හොඳයි නේද මේ කතාව? ඔන්න ඉතින් දැන් මම මෙයාලා ගැන කියන්නම්. මෙයාලා කවුද? නම් මොනවද? මගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද? මෙන්න මේ තොරතුරු. ඉතින් ඔයාලත් බලලා ඇති මම කවදාවත් මගේ channel එකේ කිසිම දෙයක් මගේ යාළුවෙක් ගැන විශේෂයෙන්ම පවුලේ තොරතුරු වැඩිම ෂෙයා කරගෙන නැහැ කියලා. ඉතින් ඉදිරියේදී හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඉතින්. ගොඩක්ම දෙමාපියෝ ගැන කියනවා නම් ඉතින් ලංකාවේ නැති එකත් හේතුව මට යාළුවෝ පෙන්වන්න විදියක් නැත. ඉතින් ඔන්න අද මගේ යාළුවෝ දෙන්නත් එක්ක මම අපි තුන්දෙනා තනියම එළියට ආවා. එතකොට හස්බන්ඩ් රාහුල් පුතා එයාලා කවුරුත් නැතුව ඉතින් මගේ යාළුවාගේත් හස්බන්ඩ් බබාලා දෙන්නත් තියලා තමයි අපි තුන්දෙනා විතරක් ඉස්කෝලේ යන කාලේ වගේ නිදහසේ ඉන්න ඕනි කියලා අපිට කියලා දවසක් වෙන් කරගමු කියලා තීරණය කරා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුවේ. ඔයාලා දන්නවා මම පාසල් ගියා නුවරයි පොළොන්නරුවේ දෙකේම. ඉතින් මම ඒ ලෙවල්ස් කරේ පොළොන්නරුවේ තෝපාවැව මහාවිද්‍යාලයේ. ඉතින් මම කොමර්ස් තමා කරේ. එතකොට කොමර්ස් වලට ඒ කාලේ හොඳටම තිබුණේ තෝපාවැව මහාවිද්‍යාලයේ. ඉතින් අධ්‍යාපනයේ පැත්තෙන් හරිය හොඳ පාසලක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම මට පොළොන්නරුවේ අපේ අම්මගේ ගෙදර ඉඳන් තමයි මම එලවස් වලට මම නැවතුණා. මම අපේ ඒ ගෙදර ඉඳන් තමයි ගියේ. ඉතින් මට ගෙදර ඉඳන් පයින් යන්න දුර තමයි තිබුණේ. ගොඩක් ප්‍රසිද්ධ පාසලක් තියෙනවා පොළොන්නරුවේ. ඒ පාසල තියෙද්දි මම යන්න නැතුව තමයි චුට්ටක් තව කිලෝමීටර්ස් 3ක් වගේ එහායින් තියෙන පාසලකට ගියේ. ඉතින් එතනදී තමයි මට මේ යාළුවෝ දෙන්න මුලින්ම මුණ ගැහුනේ. ඉතින් මේ යාළුවෝ දෙන්නගේ නම් කිව්වොත් එහෙම එක්කෙනෙක් හිරුනි අනිත් එක්කෙනා ප්‍රියන්වද. ඉතින් ඒ දෙන්නට මම කියන්නේ හිරුයි ප්‍රියයි කියලා. ඉතින් තව විස්තර මම මැදින් මෙයාලා ගැන කියන්නම්කෝ. වගේ කොහමද ෆොටෝ එක ගන්න ඕනේ. ටයිමින් තියලා ගන්නත් පුළුවන්. හැබැයි කවුරු හරි Thank you, Nani. Thank you. හිරුමල් කිනිත්තක් දරා සිහිලල් පියාපත් සලා සුලගින් හොරෙන් මගසා එන්නම් සැනින් ඔබ සොයා මතකින් ඉඩක් ඉල්ලලා තුරුලින් ලෙගුම්ගෙන එදා හසරේ
ඉතින් මං කොළඹ ඉඳිම ප්ලෑන් කරා අපි තුන්දෙනාම එක වගේ අඳමු කියලා. ඉතින් මම එහෙම හිතලා තුන්දෙනාටම එක වගේ ගවුම් 3කුත් අරගෙන තමයි පොළොන්නරුවේ ආවේ. ඒ ඇවිල්ලා ඉතින් අපේ හොටෙල් එකෙන් අපේ රූම් එකෙන් මාරු කරලා තමයි මේ හොටෙල් එකට ආවේ. විරාජත්ගම් අන්න අපි විරාජ්වත් එකතු කරගත්තා. ඊළඟ vlog එකෙන් අර කියන්නේ රේඩියෝ channel ඊළඟ සින්දුවට අපි එකතු කරගන්නවා පොළොන්නරුවේ. ඔයා මට කියනවා ඔයාලනේ ඒ දවස්වල ඉඳන් මට තියෙනවනේ. කෝල් එකක් පොඩ්ඩක් ලෙඩේ තිබ්බා. ආයෝද? හෙලෝ. ඒ කාලෙත් මට තිබිලා තියෙනවා. හිලෝ. දැනුත් මං කියන්නේ අමුතු විදියකටද හෙලෝ. හෙලෝ. ඔව් අයියා තියනවා එන්න. හෙලෝ ගානවා කියනවා. මෙතන උදේ පාන්දරටයි හවසටයි මාර ලස්සනයි. උදේට වැව පේන්නේ යන්නේ නැරලා උදේ මරින්න ඕනේ ගා පාන්දරේ. මේ කියලා කිව්වනේ. අකුම් අපේ ගියවලු මේ ගවුම ගොඩක්ම දිගන්නේ. Thank you. ඔන්නේ අතරතුර අපේ කෑම එකත් රෙඩි. ඉතින් අද යාළුවෝ දෙන්නටත් කන්න ඕනේ කිව්වේ මම කන විදිහට. ඉතින් මම කැමති කෑම එකම ඕඩර් කරමු කියලා, මම කැමති ඩ්‍රින්ක් එකම ඕඩර් කරමු කියලා. අන්න එහෙම තමයි අද අපි තුන් දෙනාම එන්න මේ විදිහට. ඉතින් අද අපේ දවසනේ. ඇත්තටම මම දැන් ඇමරිකාවේ අවුරුදු 8ක් වෙන්න එනවා. ඉතින් ඒ අවුරුදු 8ටම මෙහෙම දවසක් කවදාවත් තිබිලා නැහැ. ඉතින් අපි ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මෙහෙම දවසක් අපිට කවදාවත් තිබිලත් නැත. ඉතින් එහෙම බලනකොට අපි මෙච්චර තනවෙල කියන්නේ මම ගෙදර ඉන්න කාලෙත් කොයි හරි යනවා නම් අපේ අම්මිගේ අක්කි ඉන්නවා. එයා ඇමරිකාවල නෑ. අම්මාත් එක්කමයි හිටියේ. ඉතින් අපේ ලොකු අම්මි එයා එනවා. ඉතින් කවදාවත් තනියම ගමනක් නිදහසේ වෙනම කියලා මට ගෙදර ඉන්න කාලෙක යන්න හම්බෙලා නෑ. වගේ දණ්ඩ අය දන්නවා විස්තරය. යාළුවොත් ඉස්සර මට විහිළු කරනවා ඉස්කෝලෙන් ගන්නත් බොහෝ දුරට කියන්නේ ස්කූල් වෑන් එකේ නැත්නම් එක්සෑම් දවස්වලට ලොකු අම්මි අනිවාර්යෙන් ඉස්කෝලේ ගේට් එක ළඟට වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි තිබුණේ. ඉතින් ඇත්තට මෙහෙම නිදහසේ ජීවිතේ පළවෙනි වතාවට. ඔයාලා හිතන්න මම කොළඹ ඉන්නකොටත් මට කොළඹ කිසිම යාළුවෙක් නැහැ. හැමෝත් එක්ක මං එදිනෙදා හම්බ වෙන අයත් එක්ක hina වෙනවා, කතා බහ කරනවා. හැබැයි මට යාළුවෙක් නැත. මම එහෙම ලේසියෙන් මගේ ජීවිතේට කට්ටිය සම්බන්ධ කරගන්නේ නැහැ. ඉතින් හරිම සුළු පිරිසක් තමයි මගේ ජීවිතේ මාවටා ඉන්නේ. ඉතින් ඒකෙනුත් ඒ ඉන්න පිරිසත් මගේ ළඟපාතක නැහැ. රටවල් වලට තමයි ඉන්නේ. ඉතින් අම්මිත් ලංකාවේ නැහැ. එතකොට ආයි මම ගොඩක් සමීපයි ත්‍රිෂා රාක්කිය වල දන්නව රුෂානාගේ එකම සහෝදරි. ඉතින් එයාත් ලංකාවේ නෑ ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඇඟිලි 10 ගත්තොත් ඇඟිලි 10ටවත් මට සමීප කට්ටිය නැති තරම් ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් තමයි මම විශ්වාසය තියාගෙන ආශ්‍රය කරන්නේ. නැත්තම් මම ඊට වඩා ගුඩාරයක් කැමති හුදකලාවට මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න තමයි මම ගුඩාරයක්ම කැමති. ඉතින් මම හරි ස්වාධීන කෙනෙක්. ආර්ථිකමය වශයෙන් මම ශක්තිමත්ව ජීවත් වෙන කෙනෙක්. ඉතින් මම අනවශ්‍ය ප්‍රශ්න දාගන්න කැමති නෑ. ආශ්‍රය කරනවා නම් මට දෙයක් කියන්නේ හොඳ උපදෙසක් ඒ වගේම අවංක කෙනෙක් විතරයි මම මගේ ජීවිතේට එකතු කරගන්නේ. ඉතින් කොමර්ස් ක්ලාස් එකෙන් පටන් ගත්ත මේ සම්බන්ධතාවය මිත්‍රකම අදටත් එහෙමමයි. එන්න දාගෙන කන්න ළම. එන්න කන්න. අම්මෝ මේකෙන් තුනක් ගත්තා නම් ඇත්තට වැඩි. අරන් එනකොට මේකට තව මේවා දාන්න පුළුවන්. ඔන්න ළමයි දානවා.
මොනවද ජුජුබ්ස් පස්සේ අන්තිමේට කැෂු දාමු චොක්ලට් සිරප් වෙන්නේ ලස්සනට දෙන්නම් අද මම පප්පලට රැජිනට යවනවා කේක් එක මොකද ලස්සන පාටට තියෙන්නට ඊට නයි බිත්තිර දෙකකුත් දාලා මේ රැජිනට නයි බිත්තර දෙකකුත් දාලා මතකන රැජිනට යවටම කේක් එක පොඩි කජු මද ටිකකුත් දාලා දැන් ඔයාලා දැක්කනේ. ඉතින් ඔයාලා මගේ මේ පැතිකඩ දැකලා තිබුණේ නෑනේ. මං හරිම hina වෙලා විනෝදෙන් ඉන්න කෙනෙක්. ඉතින් ගොඩාරියක් දෙනෙක් හිතන්නේ නැහැ මම හැම hinaවත් වෙනවා ඇති කියලා. ඉතින් මම කැමති අයත් එක්ක මගේ යාළුවොත් එක්ක ඉන්නකොට ඇත්තටම ඉස්කෝලේ යන කාලෙත් මම මෙන්න මේ වගේ හරිම සැහැල්ලුවෙන් hina වෙලා විනෝදෙන් පොඩි ළමෙක් වගේ තමයි හිටියේ. ඉතින් ගොඩාරියක් දෙනෙක් මගේ vlogs බලන අය හිතන්නේ මම ටිකක් වයසට වඩා පරිණත විදිහට හිතන ටිකක් එහෙම ඇති කියලා. හැබැයි ඉතින් ගොඩක් අය හිතන්නේ එහෙම. නමුත් මම තාම නිකන් පොඩි ළමෙක් වගේ තමයි ගොඩාරියක් වෙලාවට ගේ ඇතුලේ ඉන්නකොටත් එහෙමයි. ඉතින් එළියට යනකොට පොඩ්ඩක් විතර විහිළු තහළු අඩුයි. නමුත් ඉතින් මං ආසම අයත් එක්ක ඉන්නකොට ඒ කියන්නේ මට නිදහසක් දැනෙන අයත් එක්ක ඉන්නකොට මෙහෙම තමයි. ඉතින් මම පාසල් යන කාලෙත් අපි තුන් දෙනාගෙන් වැඩියෙන්ම hina වෙන්නේ මම තමයි. වැඩියෙන්ම විහිළු කරන්නේත් මම. ඉතින් එදා ඉඳන් අද දක්වා ඒක අංශු මාත්‍රයක්වත් මං හිතන්නේ මගේ වෙනසක් වෙලා ඇති කියලා. ඊරුතා මෙයාටත් එක්ක මලක් ගමු. කරු චෝල. අන්න බලන්න. අන්න බලන්න. අර පැත්තේ මලක් කඩාගන්න නෑනේ. වැටෙනේ මේ වගේ හින්දා ඇහිදෙන හින්දා නෑනේ. මට හොඳ වෙලාවට මලක් හම්බුණා ලස්සන. අකවරි දාලා මම දැම්මේ. ඒකනේ මම දැම්මට අකුලි දාලාද නැද්ද අනේ අම්මෝ මෙච්චර වෙලා ගිහිල්ලාද? මෙච්චර වෙලාවකට පස්සුව කඩන්න මල් ගාන් හිටියා. අද අතට වැටලා තියෙනවද ඒකද? අන්න අරයට එකට දෙකක් අමු. දැන් ඉතින් අපි ෆොටෝ ෂූට් කරන්න තමයි මේ පටන් ගන්න හදන්නේ. මගේ කීයක්ද දැන් තුනක්ද කොහෙද? ඔව්. සුළුට්ටුවක් වගේ. සුළුට්ටු. ඔන්න කිරි. මෙතන ලස්සනයි මේක. හරිය වීඩියෝ එකක් අනේ කොණ්ඩේ බලන්නකෝ කොණ්ඩේ මුතුමු මල පේන පැත්තක එන්න ඕනේ මල පණි උතනේ අය පැත්තට පේන ළඟින් තමයි අන්න වගේ මලක් තියා අපි ඉතින් මෙහෙම නිදහසේ හම්බ වෙන්නේ කාලයකට පස්සේනේ. ඒ නිසා ඉතින් පුළුවන් තරම් මේ විදියට මතක එකතු කරගන්නවා. අපි පාසල් යන කාලේ ගත්ත තුන් දෙනාගේ ෆොටෝ එකක් අන්න ඒ වගේම ඒ විදිහටම ඉඳලා අද ෆොටෝ එකක් ගමු කියලාත් කතා වුණා. ඉතින් මම මේ vlog එක අවසානයේ ඔයාලට ඒකත් එකතු කරන්නම්. ஏராளமாசை என் நெஞ்சில் தோன்றும் அது யாவும் பேச பல ஜென்மம் வேண்டும் 7 ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே
நான் வாழ வேண்டும் காலம் முதியலாம் நாம் காதல் முடியுமா நீ பார்க்க பார்க்க காதல் கோடுதே உன்னாலே என்னாலும் என் ஜீவன் வாழுதே. ඉතින් අපි හැමෝටම තියෙන්න ඕනේ මේ වගේ ජීවිතේ අමතක නොවන දවස්. මේ මතක අපි වයසට යනකොටත් කල්පනා කර කර ඉන්නකොට හරියම සතුටක් දැනෙවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලටත් ඉන්නවද? ඔයාලා කුඩාරියක් ආදරය කරන හොඳම යාළුවෝ. ඒ කියන්නේ පාසල් යන කාලේ ඉඳන් මේ දක්වාම අද දක්වාම ඔයාලත් එක්ක ඉන්න එහෙම යාළුවෝ ඉන්නවා නම් යාළගේ නම් අනිවාර්යෙන්ම මේ වෙලාවේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හිටියනේ. දැන් කැමත් තරම් ලන්ච් අරගෙන ලච්චරම්. ඉතින් මේ විදිහට අපි තුන්දෙනා අද එළියට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරලා ඉතින් එයාලා නිවාඩු අරගෙන එයාලගේ රැකියාව වලින් මම වෙනුවෙන්ම අද ලෑස්ති වෙලා හිටියා. ඉතින් මට ඒක ගොඩාරියක් වටිනවා. ඉතින් මේ vlog එක එයාලා දැන් බලනවා ඇතිනේ. ඔයාලා දෙන්නට මම ආදරේ. ඉතින් ඔන්න අපි දැන් යන්න මෙන්න මේ විදිහට පිටත් වෙනවා. ඇත්තටම යන වෙලාවේ හරි දුකක් දැනෙනවා. අර පාසල් කාලේට යන්න තිබ්බනම් කියලා හිත කිව්ව 10 වාරයක් විතර. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ හිරෝගේ චුටි බබාලා දෙන්න, ඒ වගේම එයාගේ හස්බන්ඩ් විරාජ්, ඒ වගේම රොෂාන් අයියා, පෙරාහුල් පුතා එයාලා අපිට මේ වෙලාව හදලා දුන්න නිසානේ අපි මෙහෙම විනෝදෙන් හිටියේ. දැන් ඉතින් ඔන්න අපි අවුරුදු ගානකට පස්සේ හම්බුණා. දැන් ආය අපි අපේ තැන් බලා යන්න හදන්නේ, පියාඹන්න හදන්නේ. බයි. සීට් බෙල්ට් දාගත්තද ළමයි? හොඳයි කොත්ත නැහැ. පියා දාලා නැහැ. නෑ. නේද? මේක දාලා නැහැ. දාගන්න. ඔයාලට අම්මා ඕමනා මේක දාගන්න කියලා. බලද්දී දාලා නැහැ කියන්නේ. අර කාර් එක හදන් ගිහිල්ලා වගේ පාර. මේ වෙලාවට බේබද්දෝ ඉන්නවද? නෑ නේද? බේබද්දෝ ලයිසන් එක දිනනවා නේද? පොලිසියමයි. මාම බොහෝ දුරට නවත්තයි නේද? ඔව්. ඉන්නත් තා පොලිසිය. නෑනේ. පොලිසිය මාමලා. මේක තාම පුදුම කන්දක් මේක. ඔව්. පල්ලමත් වගේ. ඔව්. ඔයා විතරයි ගත්තේ. අම්මයාවත් ගන්න පිටිපස්සේ හාමිනේවත් ගන්න අපි. අපි හාමිනේව ගන්න ඕනේ. හාමිනේට දෙමු ඊට පස්සේ අපි දෙන්නව ගන්න. හිරුට දෙන්නද? ආ. හාමිනේ. අපේ හාමිනේ. ආමිනේ ගන්නවා. දැන් ඔය දෙන්නගේ ලස්සන එකක් යනවා. හාමිනේ. හොටල් ප්‍රියා වල. මේ දාත්‍රේට කියන සුදු හාමිනේ. හාමි. සුදු හාමිනේ. එතනින් පාර පටු වෙනවනේ. දැන් වැඩේ කියන්නේ මට කොළඹ ගිහිල්ලා මෙහෙ යන්න නිකන් පුරුදු නෑ වගේ. ඔව් දැන් මෙහි වාහන අඩුයිනේ. මෙහි අම්මෝ. ඔන්න දැන් ඒ දෙන්නත් යන්න හදන්නේ. යනවා. Bye. Ini hidup anda.
ඊට පස්සේ ඉතින් මම හොටෙල් එකට ඇවිල්ලා අපි තුන්දෙනාත් එක්ක හවස් කාලේ යන්න තීරණය කරා. මම පාසල් යන කාලේ මම ගොඩාක් ආදරය කරපු ටීචර් කෙනෙක් හිටියා, විජේකෝන් ටීචර්. ඉතින් ඔන්න මම දැන් යන්නේ අපේ ටීචර් අම්මා බලන්න. ඉතින් විජේකෝන් ටීචර්ගේ ගෙදර තමයි මේ යන්නේ. ඉතින් ඔන්න මං හිතුවා මේ vlog එකේ ඇයවත් පෙන්වන්න එකතු කරන්න කියලා. මොකද මට ජීවිතේ හම්බුණ මං ගොඩාරියක් ආදරය කරන චරිතයක් ඇය. ඇත්තටම දරුවන්ට අම්මා කෙනෙක් වගේ තමයි විජේකෝන් ටීචර්. ඉතින් ඒ නිසාම සුන්දර මතකයක් තියෙනවා ඇය ගැන. ඉතින් මම හිතුවා අනිවාර්යෙන් පොළොන්නරුවේ ආපු වෙලාවේ ඇයවත් බලලම යන්න ඕනේ කියලා. මං ටීචර් බලන්න ආවේ ආසාවෙන් හිටියේ. රාහුල් පුතේ මට කියනවා මේ අම්මිගේ ටීචර් කවුද කියලා බලන්න ඕනේ. කවදාවත් දැකලා නැහැ. දැන් මම දවල් අරගෙන ගියා. නං බයි. ඒක තමයි. ආයෙ එන්න අම්මා. ටීචර් ආවමත් එන්න. බුදු සරණයි ටීචර්.